වන උපවාස පියාගන්නාවද ගන්ධර්වයන් කොටස බොහෝම සම්පූර්ණ වේපිකම් කරලා පොදිය කරගත්තා වූ උතුම් ධාන වස්තුවේ අග්‍ර වූ කොටස නිර්මල කොටස තුල්ලක් සංසාර වදාළ අපශාන්තිනායක අමාමේනී බුදුපියාණන් වහන්සේට අද දහවල් සම්පූර්ණ පූජාවක් ලෙස පූජා කරනවා පූජාම වේවා අනාව කුසලාන සංසගෙන ඔබ සෑම සුවනාටම යහපතක්ම වේවා සිතක්ම වේවා ශාන්තියක්ම වේවා සැපතක්ම වේවා සහනයක්ම වේවා සංසාරික නායකවලින් නිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට මේ උතුම් සම්බුද්ධ පූජාවන් හේතු වේවා වාසනාව වේවා කියන උතුම් චේතනාව පෙරදරි කරගෙන මා කීවාට කුසුමේ ආකාරයට කියලා උතුම් සම්බුද්ධ පූජාව පූජා කරන්න සාදු 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 වන්දේ 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 සිදුහත් කුමරානන් අප වන්දේ වන්දේ ගෞතම සම්මා සම්බුදු වන්දේ ලුම්බිනි සල්වනේ ඒ වෙසක් ගෞතම සම්මා සම්බුදු වන්දේ මහා මායා සුදෝ උන්නිදුන්ගේ අපබෝසත් කුමරානන් වන්දේ ගෞතම සම්මා සම්බුදු වන්දේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන්
අරිහත්තු ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිරංජනා නදිය අසබඩ වජිරාසනය මත වැඩ හිඳ අරහත්වයට පත් වූසේක සම්මා සම්බුදු බවට පත් වූසේක ඒ උත්තමයාණන් හට මේ දැල්වෙන පහන් ආලෝකය පූජා කරමි පූජාම වේවා මේ පැතිරෙන සුවඳ දුම් පූජා කරමි පූජාම වේවා මේ සුපිපුන සුවඳ මල් පූජා කරමි පූජාම වේවා මේ උතුම් ප්‍රණීත ධාන වස්තුව ව්‍යංජන සහිතව කිරිපැණියෙන්ද පළතුරු ආදියෙන්ද රස කැවිලි වලින්ද පූජා කරමි පූජාම වේවා සුවඳින්ද ගුණයෙන්ද යුක්ත වූ මේ දැහැත් සමූහය පූජා කරමි පූජාම වේවා මේ සියලු පූජාවන් නිර්වාණ ශාන්තිය පතා පූජා කරමි පූජාම වේවා නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකජිත්තං නරාසභං අදිවාසේතු නොබන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු උත්තමං වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපාතිත්තිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමවේ භන්තේ භූරි පඤ්ඤ තථාගත අච්ඡයං කමවේ ධම්ම
කමවේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතෝ සාදු 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 සද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක කාරුණික පින්වතුනි වැඩම කොට වැඩ සිටින අපි ගෞරවාර්හ මේ පින්පිමේ විහාරාධිපතීශ්වර මාගේ ශිෂ්‍ය රත්නය වන එපින්වත්නි ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ඔබ සෑම සිල් දෙනාම අද දිනේදී උතුම් දාන වස්තුවක් සංඝගත දක්ෂිනාවක් ලෙස පූජා කිරීමට පිරිවස් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට දන්පැන් පුදා පිරිනැමීමත් අද අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ සද්ධා ලෝක ග්‍රාමී සෑම සිල් දෙනා විසින්ම ඒ උත්තරීතර කාර්යය කටයුත්තට අනුග්‍රාහක දායකත්වය ලබා දෙමින් තිබෙනවා. පින්වතුනි දින බුදුචානන් වහන්සේ එක්තරා උපාසකයෙකුගේ දානයක් බාරගත්තා. සාරිපුත්‍රයන් වහන්සේ ඔය අතරවාරේ දානයක් බාරගෙන කිව්වා. දැන් සාරිපුත්‍රයන් වහන්සේ බාරගත්ත දානේ බුදුරජාණන් වහන්සේ හමුවේ තබන්න ඕනි කියලා මේ කර්ම කාරණා දැනුම් දෙන්න ඕනි කියලා බුදුරජාණන් වහන්සේගේ හමුවට වැඩම කොට වැඩ එකක් පසක සිටියා. කර්ම කාරණා සැලකෙන සිටිය බුදුරජාණන් වහන්සේ කිව්වා පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ මම මේ දිනේට දානයක් බාර දෙන්න තිබෙනවා. ඔය දිනේට දානේ තව සතියකින් කල් දා ගන්න බැරිද කියලා. හොඳයි බුදුරජාණන් වහන්සේ මම මේ උපාසකයාට මේ කර්ම කාරණා දැනුම් දෙන්නම් කියලා මේ උපාසකයාට හමු වෙලා මේ කර්ම කාරණා දැනුම් දුන්නා. මේ උපාසකයාට කැමති වෙනවා කිව්වා මම කර්ම තුනක් මම ඔබ වහන්සේට යොමු කරනවා. ඒ කර්ම තුනට මට පිළිතුරු ලබා දුන්නොත් මම දානේ කල් දා ගන්න කැමැත්ත දෙනවා කියලා කිව්වා. පළවෙනි කාරණාව තමයි මේ උපාසකයාට අහනවා පින්වතුනි සාරිපුත්‍රයන් වහන්සේගේ පින්වත් අරියුත්තමයන් වහන්සේ මේ සත්දින ඇතුළත මගේ ජීවිතේට කරදරයක් වෙයිද මම මරණයටපත් වෙයිද කියලා. අර බුද්ධ ඥානීය බුද්ධ ප්‍රඥාක්ෂි බුද්ධ ඇස යොමු කරගෙන ඉදිරියට වෙන්න තියෙන දේ බැලුවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අකාරුණික දෙයක් කිව්වනේ ඔබට එහෙම කරදරයක් වෙන්නේ නැහැ කිව්වා. හොඳයි අනේ සාදු මට දානෙ හිම දී ගන්න පුළුවන් වෙයි කිව්වා. දෙවෙනි කාරණාව විමසුවා මගේ ධනයට හානියක් වෙයිද? ධන ධාන්‍යයට යම් හානියක් වෙයිද? සොර සතුරන් අරගෙන යයිද? නැත්නම් දල ගැලී වලින් ජීන්නේ විනාශ වෙයිද කියලා. ඒ විතර බුද්ධ ඇස උපයෝගී කරගෙන බැලුවා එහෙම දෙයක් වෙන්නේ නැහැ කිව්වා. තුන්වන කාරණාවක් විමසුවා මගේ මේ පින් සිත කුසල් සිත මේ ආකාරයටම තියෙයිද කියලා හොනේ දින හත පුරාවටම. ඒකට සාරිපුත්‍රයන් වහන්සේ පිළිතුරක් දුන්නේ නැහැ පිළිතුරේ. නිහඬ වෙන්නකොට ඇයි ස්වාමීනි කියලා ඇහුවා. මට ඒක උත්තරයක් දෙන්න බෑ. ඔබේ සිත පිළිබඳව ඔබේ සිත පාලනය කරගත යුත්තේ ඔබමයි මට ඒ කරන්න හැකි කිව්වා. අන්නේ අවස්ථාවේදී ඇත්තට ධම්මැස පහළ වුණා. ධම්මැස පහළ වෙලා පින්නතුනි සාරිපුත්‍රයන් වහන්සේ උතුම් ගාථාරත්නයන් දේශනා කරනවා දින්නා සුඛ පරං හෝති නා දින්නා හෝති තන්තපා චෝරාහරං තිරාචානෝ අග්ගිදහති නස්සති.
දින්නා සුඛ පරමෝති දුන් වේ සැප පිණිසමක් වෙනවා. ලෞකික ජීවිතේ සැපවත් කරන්න ලෝකෝත්තර මඟ සැපවත් කරගන්න මේ උතුම් දාන වස්තුව උපයෝගී වෙනවා කියනවා. නාදින්නා හොති තන්තක නොදුන් වේ එසේ නොවේ. චෝරා හරන්ති ආජාම නොදුන් දේශව සතුරන්ගේ විනාශ වෙනවා. රජවරුවත් පත් කර ගන්නවා. අග්නි දහති නැස්සති නොදුන් දේ ගින්නේ විනාශ වෙනවා. ජලයේ විනාශ වෙලා යනවා කියලා කියනවා. ඒ අතර විදහාමයේ පහළ වෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවස්ථාවේ විග්‍රහ කරනවා. ඒ අතතුම් සෝතාපට්ටි ඵලයට පත් වෙලා තමයි පින්නතුනි සත්‍දිනකින් පස්සේ උතුම් දාන වස්තුව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට ඉමම් වික්ඛාන වික්ඛු සංඝස්ස දේව කියන උතුම් වාක්‍ය ප්‍රකාශයට පත් කරලා ඒ උතුම් දාන වස්තුව සංඝසතු කොට පූජා කරේ. එසේනම් ඔබ සෑම සිල් දෙනාම අනුදීනේදී අනේ හොඳයි අනේ සාදු කියලා මේ උතුම් කර්තව්‍යයට ඔබේ සිත් යොමු කළා, බෑත් යොමු කළා, දෙනෙත් යොමු කළා. දහඩිය මහන්සියෙන් හරි හම්බ කරගත්තා වූ ධනෙ විය පැහැදම් කරලා ඔබේ අවසාන ඒකායන අරමුණ පරමාර්ථේ ප්‍රාර්ථනාව අදිෂ්ඨානයේ විය යුත්තේ චතුරාර්ය සත්‍ය ධර්ම යථාබෝධ කරගෙන මේ ජීවිත කාලය තුළදීම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමයි. එසේනම් පින්නතුනි දානයේ සැකසූ සෑම සිල්ලනාට උදව් උපකාර කළ සැමටත් අනේ හොඳයි අනේ සාදු කියලා වචනයකින් පවා උදව් උපකාර කළායට යම් අය උදව් උපකාර නොකර සිටියද ඒ ඇත්තටත් මෛත්‍රී සහගත සිදුවේ තුළින් අපි මේ උතුම් දානයේ ආනිසංස අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා සාදු සාදු අනුමෝදන් වෙත්වා ආයුර්වේද සුබල ප්‍රඥා කියන පංචනික බල සම්පත්තිය ලැබේවා. අවසන මේ සම්බුද්ධ ශාසනය අංග සම්පූර්ණ ශාසනයක් බවට පත් කරගෙන පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට ඔබ අප සෑම සිල් දෙනාටම හේතු වේවා වාසනාම වේවා. සාදු සාදු සාදු. ඒ වගේම දානේ පූජා කරන්නට අනුග්‍රහක දායකත්වයේ සැපූ සෑම සිල් දෙනාටත් කරන කිරණී ආරක්ෂා වෘත්තගත ව්‍යාපාර කටයුතු වේද සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. කිසිදු ලෙඩ දුකක් කරදරයක් නොවේවා. කිසිදු චිත්ත පීඩාවක් ඇති නොවේවා. කිසිදු අතුරු ආන්තරාවක් නොවේවා. යම් ග්‍රහ දෝෂයක් ග්‍රහ අපලයක් ඒ රාष्ट्र කපලයක් නව ග්‍රහ අපලයක් තිබෙනා සියලු අපල උපද්‍රවයන් හිරුතුටු ගණනවක්සේ භූමීභූත වේවා. කල්පසියක් ඇතුළත පහළ වී වැඩවදාළ සත්බුදුරජාණන් වහන්සේලාගේ අනුභවයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනුභවයෙන් ඔබ සෑම සිද්ධාන්තම යහපත සිත ශාන්තිය සැලසේවා. ජය ශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේගේ මේ පින්බිමේ වැඩ වාසය කරන බෝධිරාජාණන් වහන්සේගේ ගෝපත්තුලින් මිහිදෙනා වූ උතුම් බුද්ධ කිරණ සතර යානුභවයෙන් ඔබ සෑම සිද්ධාන්තම යහපත සිත ශාන්තිය සැලසේවා. අවසන ඉදං කෝපණ වික්කවේ දුක්ඛං දුක්ඛාරිය සත්‍යං දුක්ඛ සමුදයං අරිය සත්‍යං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං දුක්ඛ නිරෝධගාමිනී පටිපදං අරිය සත්‍යං කියන චතුරාර්ය සත්‍ය ධර්ම පූර්ණ ලෙස යථාබෝධ කරගෙන සිව් පිළිසි ව්‍යාපත් අරි උත්තමාවියන් බවට පත්වන්නට මේ පුණ්‍ය ධර්මයන් සහ කුසල දහම් හේතු වේවා වාසනාම වේවා කියන උතුම් චේතනාවක් පෙරදැයි කරගෙන මහා සංඝරත්නය ආශිර්වාද කරනවා. ඔය ආකාරයට වන්දනා කරගන්න. අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතෝ. Ayam bedanta
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ පිළිමේ වැඩමුළුවේ සිටින අතිගෞරවනීය පින්වත් මාගේ ශිෂ්‍ය රත්නය වන බද්දේගම ධම්මරේවත පින්වත් ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝ රත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක කාරුණික පින්වතුනි ඔබ සෑම සිල් දෙනාම උතුම් පොහොය දිනයක් නිමිති කරගෙන තේවස් සමාදන් වෙලා අදිෂ්ඨාන කරගත්තේ මේ සංසාර දුක් නිවා කරන්නට චතුරාර්ය සත්‍ය ධර්ම යථාබෝධ කරගෙන අරිය උත්තම උත්තමාවියක් බවට පත්වන්නට. අරිය උත්තම උත්තමාවියක් බවට පත්වන්නට නම් පින්වතුනි අපි මේ කෙලෙස් ධර්මයන් හඳුනා ගන්න ඕනේ. කෙලෙස් ධර්ම හඳුනා ගන්න ඕනේ. ප්‍රධාන වශයෙන් කෙලෙස් ධර්ම පිටුවක් තිබෙනවා. රාග ක්ලේශය, දෝෂ ක්ලේශය, මෝහ ක්ලේශය කියලා. මේ කෙලෙස් ධර්ම තුන වැඩෙනකොට අපේ යෝනිසෝ මානසිකාරය වෙනකොට අයෝනිසෝ මානසිකාරය බලගෙන වෙනවා. අයෝනිසෝ මානසිකාරය බලගෙන වෙනකොට අපි භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදී වශයෙන් මහා ජාති ගොන්නකට ඇදවැටෙනවා. මම පෙර පොයේ වැඩසටහනකදී මම දේශනා කළා මේ අයෝනිසෝ මානසිකාරය අටවැදෑරුම් එක් කොටස් පහක් වගේ දේශනා කළා. අයංච පුද්ගලෝ නිරයං උප්පන්නෝ හෝති තිරච්ඡාන යෝනි උප්පන්නෝ හෝති පෘථිවිසයං උප්පන්නෝ හෝති සුභාසිත දුර්භාසිත උප්පන්නෝ හෝති දීඝායුත දේවනිකායං උප්පන්නෝ හෝති ආදී කොටගෙන මම අටවැදෑරුම් වලින් කොටස් පහක් දේශනා කළා. මෙන්න මේ කොටස් පහ පින්නතුනි මෙන්න මේ අයෝනිසෝ මානසිකාරයේ එක පැත්තක්. අනිත් පැත්ත තමයි පිළිතුරු මේකේ කේත වාචකය අපි නිරේත යන්නේ භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. මේ ජාති ගොන්නට වැටෙන්නේ ඇයි? අපි මේ ජාති ගොන්නට වැටෙන්නේ අපි සෑම දෙයක්ම උපාදාන කරගන්නවා. උපාදාන කිව්ව උපාදානය කිව්වේ මොකද්ද? මගේ කරගන්නවා. මගේ ආත්මය කරගන්නවා. මගේ වශයෙන් තියාගන්නවා. මගේ ගුරු කොටගෙන මගේ වශයෙන් තියාගන්නවා. මගේ සුඛය කරගන්නවා. මගේ මන්දිරය කරගන්නවා. මගේ ප්‍රණීතත්වය කරගන්නවා. මේ ආදී වශයෙන් මෙන්න මේ උපාදාන කර ගැනීම තමයි පින්නතුනි ඊළඟ සසරේ භව ගමන දිග්ගැසෙන්නට හේතුපාදක වන්නේ. දැන් අපි හිතමු දැන් හැමෝටම දරුවෝ ඉන්නවා, දරුවෝ පුරන්නේ ඉන්නවා. විශේෂයෙන්ම මෙතන ඉන්න කට්ටිය ඉන්නේ දරුවන් සහ දරුවෝ පුරන. දැන් පණිවිඩයක් ලැබෙනවා හිමිසිරියේ භූමිය පෙට්ටියට කතා කරලා කවුරුහරි කියනවා මේ මුණ පුරාට පොඩි අකරතැබ්බයක් මේ
අපි මුණු පුරා වරගෙන යනවා දරුවා අරන් යනවා. එහෙනම් අම්මා නැත්නම් තාත්තා මේ හවස සීල් පාරායනය කරලා ඉවර එන්නේ නිවිත කියලා. මොකද කරන්නේ? ඈ? මොකක්ද දමලා දුවන්නේ? ඔව්. අනිත් අය අනිත් අරගෙන දුවන්නේ. ඒ මොකද්ද? මමත්වය. මගේ කොටගෙන මගේ වසඟේ තියාගෙන මගේ වසඟේ තියාගෙන මෙන්න මේක පුදුම බොහෝම භයානකයි. සත්‍ය කතා පුරට එක කෙලියම්ම කෙනෙක් නැත්නම් ආච්චියම්ම කෙනෙක් අන්තරාවුණා. හත් දවස් දාන මාන දුන්නා, තුන් මාස දාන මාන දුන්නා. දැන් පොච්චි නිවිපිලි කියනවා ආච්චියම්ම අතර ඉන්නවා කියලා. අර මුල්ලේ ඉන්නවා, මේ මුල්ලේ ඉන්නවා කියලා කියනවා. සමහර දවස්වලට රැයට මේ දරුවා නැගිටලා කිරියම්මත් එක්ක ශ්‍රී ලංකාව කරනවා. හැබැයි කිරියම්මෙක් නැහැ ඉන්නේ. දරුවට පේනවා. දරුවට පේනවා. ඉතින් මෙහෙම කාලේ ගත වුණා. දෙමව්පියෝ දෙන්න හිතුවා මේ දරුවගේ මනස් දාත මේ බොරුවක් වෙන්න කරන්නේ කියලා. ඊට පස්සේ මොකද මෙයා කරේ? මේ දරුවව මනෝවෛද්‍යවරයෙකුට කියනවා. ඒ මනෝවෛද්‍යවරයාට ඒක හොයාගන්න බැරි වුණා. දරුවා දවස් දෙකක් වහලා තියෙන දොර ඇරගෙන එළියට ගිහිල්ලා. ඒ දොර අරින්න බෑ. ඒ දොර අරින්න බෑ දරුවාට. යකඩ පටුමක් දාලා තියෙනවා. මොකද වරකට කියනවානේ හොල්මන් වලට මේ බය වෙන්න හින්දා යකඩ කෑල්ලක් වගේ තියාගන්න මතක නේද? ඒක බොරු කතා. ඊට වැඩිය මේ ඒ අහුරු ලෝකහරි ප්‍රබලයි කියනවා. ප්‍රබලයි. ඉතින් මේක කැමරා කාර්යයට ගන්න බැලුවා මේ ලැප්ටොප් එකකට සම්බන්ධ කළා. මේ දරුවත් සෙල්ලම් කරනවා ආච්චි වගේ කෙනෙක් හැදෙුවක් කියලා නිකන් අර මේ විතර සුදු මාදයක් වගේ පේනවා. මේක බලලා ඉවර කට්ටිය ඔක්කොම දැනගත්තට පස්සේ මේ ආච්චිම මොකද කළේ? තුන්වෙනි වතාවට තෝර ඇරලා මේ දරුවා කරගෙන ගියා. දැන් සෑම තැනකම මේ දරුවා හොයනවා. තුන්වෙනි දවසේ ඒ ගමේ හරක් බලන කොළුව කියනවා මේ මෝඩ විකෘති වල ළමෙක් වෙලා ඉන්නවා කියලා සෝමනේ. ආච්චියම්මගේ සෝමන් කොටේ අර දරුවගේ මෝන අල්ලලා පොඩි කරලා තිබ්බා. දරුවා ගියා. දරුවා යාගේ අබෞද්ධ රොටි කාගෙන ගියා. බලන්න වගේ මේ උපාදානයේ තියෙන ප්‍රබලත්වය. උපාදානයේ තියෙන ප්‍රබලත්වය. දැන් අපි මොනෝරේ කාලේ නිවිපුලිය කාලේ සීල සමාදන් වෙන්න එක්කගෙන ආවත් වැඩක් වෙන්නේ නැහැ. ඔව්. පොඩි කාණ වැඩ ගන්නවා කියලා මගින්. ඒ පාටි හරි කවුරු ගන්නවනේ. අරුන්දේ අපේ කරන මමත්වයේ පන්සලට තරම් යන පොඩි දවසට. දරුවෝ ආවේ දෙන්නේ කියන්නේ. දරුවෝ එක්කගෙන ඇවිල්ලා ධර්මයේ පිළිපවන්න ඕන. දැන් ඔය බලන්න දැන් ඔය අපේ දරුවෝ අනනකොට අපි මොනවද දෙන්නේ අපිට? මොනවද දෙන්නේ? ඔව් මොනවා පිටිය දෙන්නේ නේද? ඔව් මුස්ලිම් දරුවන්ට මොනවද දෙන්නේ? කුරානය අපිට දෙනවා. අල් කුරානය. අල් කුරානය අපිට දෙනවා. විසාකා මහා උපාසිකාවගේ නිපිලියට උපන්දිනය සමරනවා. මැටි බොනික් එක තමයි තෑගි කොටාම බොනේ. මැටි බොනික් දෙන්නට පුරුදු වුණා. දැන් විපාසිකාවගේ නිපිලි අඳනවා. විසාකා මහා උපාසිකාව උපන්දිනය වුණාතරේ පුතේ අපි බුද්ධ පූර්ව මහා සංඝරෝණ අපේ නිවසේදී නැත්නම් සිටු ඇතුළට වැඩම කරවලා බොනික් සිහිපත් කරලා දානයක් දෙන්න කියලා දානයක් දුන්නා. මම ඒ දරුවෙක් ඇනීම නතර කළා. අද අපේ මේ විසාකාව මොකද කරන්නේ? අවබෝධය කියන්නේ.
ඒ වැඩි ලොකු එකක් ගේනවා කියලා කියනවා. බලන්න එදා හිටපු අයගේ ධර්මදර විනයදර තත්ත්වයයි අද ඉන්න කට්ටියගේ තත්ත්වයයි හරි අහසට පොළව වගේ. ඒ නිසා මෙන්න මේ උපාදානයෙන් අපි නිදහස් වෙනවා නම් පින්නතුනේ අපි පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙනවා. අපි කියලා කිය අපි ඔක්කොම. දැන් ස්වාමීන් වහන්සේලා පන්සල් උපාදාන කරගන්නවා නේද? සමහර පන්සල් වල මේ අපවත් තුනක් යන්නේ නැහැ. නේද? අපවත් තුනක් යන්නේ නැහැ. කුරුන්ගේ සැරිසරනවා. කුරුදු කරනවා. මෙරිලා කුරුදු කරනවා. ඔව්. ඔය වගේ මහ විශාල රාජ මහා විහාරයක ස්වාමීන් වහන්සේ යන්න බෑ කියනවා. මේ කොටි කලබල කාලේ මේක බොහොම අමාරුයි මම රැක බලාගත්තා. අමාරුයි රැක බලාගත්තා ඒකත් ගෞරව කරනවා කියන්නේ. නමුත් යා යුතුමයි. ඒක තමයි සර්වඥාන්ගේ පණිවිඩය. ඇයි ඒ තත්ත්වයටපත් උනේ? අපි දහම් මඟ ප්‍රගුණ කළේ නෑ. හරියට රූපවාහිනියෙන් අර චීස් බටර් බිස්කෝට් චොකලට් වර්ග පෙන්වනවා වගේ මරණයටපත් වුණාට පස්සේ අපි බෝඩ් එකක් දානවා අමා මහ නිවනින් සැනසේවා කියලා. මේ මාර්ගය යථාබෝධ කරගත්ත යම්මයික් වේද බික්කු බික්කුණී උපාසක උපාසිකාවන් වේද බෝඩ් එකක් අවශ්‍ය නෑ. බෝඩ් එකට පොඩි ලකුණු දක්වන්න බෑ. එහෙනම් මෙන්න මේ උපාදානයේ කොතනින්ද අපි අල්ලගත්තේ? කොතනින්ද මේක අතහැරිය යුත්තේ? පටිච්චසමුප්පාද ධර්මයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිළිතුරේ අවිද්‍යා පත්‍ය සංඛාරා. දැන් සංඛාර ධර්ම කියන්නේ රාග දෝෂ මෝහ කියන කීටි ධම්මතා ත්‍රිත්වය පැනනකොට මේ කීටි ධම්මතා ත්‍රිත්වය එකම පත්‍ය වෙනවා. පත්‍ය කියන්නේ පතිත වෙනවා. පත්‍ය කොට ගන්නවා. හරියට මඩ වගුරකට පත දැරුණා හා සමානව අපි එතනම අවිද්‍යාව තමයි අපි පත බෑවෙන්නේ පත්‍ය කොට ගන්න. බලන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා කියවට මේක විග්‍රහ වෙන්නේ සංඛාර පත්‍ය අවිද්‍යාව. මේ පැත්තේ මේ තේරුම ගන්න. රාග දෝෂ මොහ වලට ගොදුරු වෙනකොට අපි පතිත වෙන්නේ විද්‍යාවට නෙවෙයි අවිද්‍යාවට. එහෙනම් අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. අnder අවිද්‍යාවට අපි පතිත වෙනකොට සංඛාර ධර්ම නිසා අවිද්‍යාව හටගත්තා. අවිද්‍යාව තුළින් අපිට විඥානය විඥානය කියන්නේ කිලිටි වූ ක්‍රියාව. කිලිටි වූ ක්‍රියාව. දැන් දානේ පිළිගන්නවද යනකොට අපි හිතමු ගොටුවල සලාදයක් පිළිගන්නවා කියලා. මම හිතන්නේ අද 100ක් විතර ඉන්නවද? ඔව්. ඉතින් සමහරවිට ගොටුවල සලාදේ පිළිගන්නකොට කෙලවරේ කියනට සමහරවිට මදි වෙන්න පුළුවන්. හැබැයි ගොටුවල සලාද පිළිගන්නකොට ඇති ඒ තරම් අර කෙලවරේ හිටපු ඇතිත් එක්ක හරියටත් එක්ක හරිය ඒ තරම් හිතවල නැහැ. එතුමා හරි එතුමිය හරි මේ ගොටුවල සලාදේ නොලීම මත ඒ උපාදාන කරගෙන රෝග දහනවද නැද්ද? රෝග දහනවා. මේක මාතේ තරහටමයි මට දුන්නේ නැත්තේ. ඔව්. තරහටම සමාජයට වෙන කෙනෙක් පිළිගන්නවනම් ගොටුවල සලාදේ වළඳන්නේ නැහැ. ඔව්. හැබැයි දැන් ගොටුවල සලාදද ඕනේ නැත්නම් කවුද? අර කිලෝ ඕනේ. ඈ? ඒ දෙන්නම දෙවියෝනේ. ඈ? කෙලස් ධර්ම සත්‍යන මත්තුම දැරීම පිච්චෙන මහා කෙලස් ගැටපොලියක තමයි දැන් අතවන්නේ. බලන්න අවිද්‍යාව. එතන අවිද්‍යාව. එතන සංඛාර ධර්ම. එතන විඥාන ශක්තිය. එතන කීටි ශක්තිය මේ. කීටි ශක්තියෙන් දැන් ගොඩට ඉන්නේ මොනවද? කෙලස් ධර්ම ඉන්නේ. දැන් අපි හිතමු අපි නිවසේ අපි කේන්ද්‍රයක් කපලා තිබ්බ දොර වහලා තමයි කේන්ද්‍රය කපන්න ගත්තේ.
දොරට තට්ටු කළා කවුරු හරි. මට සනීප මාන්නේ ධර්ම දේශනාවක් පවත්වලා කැස්සරකට ඇවිල්ලා. ඉතින් හිමීසිරේ ගිහිල්ලා දොරේ එක පැත්තක් යාන්තම් ඇරලා බැලුවා. කෙල්ලේ උඩ කුසුමෝ මොකද න්යාවිලාවේ? මම යන්නේ මම ගමන කියන්නේ ඇතුළේ වෙනවා නේ කියලා අර දොරකඩට ආව දොරකඩට එව්ව දේව දූතිකාව අඳුර ගන්න බැරි වුණා. දැන් දොර වැහුවා උඩ යට නේද අහුරු දැම්මා. දැන් කුස්සියට අඩියට දෙකට යනවා. කේතලේ තුන් වෙනවා දුන්නා දාන කේතල් නෑ. යනකොට ගෙදරක් ඉන්නවා දේව දූතෙක්. එයා මේසෙට නැගලා කේක් කනවා. ඔය කාලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? අනේ මගේ මැනික කාණ්ඩ කියලා උඩටම කාණ්ඩ දෙනවද? කොටියා කාණ්ඩ මේකට කාණ්ඩ නොදී කනවා වගේ කියලා දැන් කොහෙටද අත යන්නේ? පොපොල්ලා හරි කොහොමද කොස්තර හරි අත යනවා. දැන් අතට යන්නේ රාග දෝෂ මොහ නැමැති කෙලෙස් ධර්මද යන්නේ. කෙලෙස් ධර්මයන් හොඳට ශ්‍රවණය කරන්න ඕනේ. දැන් අල්ලගන්නේ කොහොමද කෙලෙස් දාල්ලගන්නේ. කෙලෙස් අල්ලගන්නේ. දැන් දැයට බදලා පූසට ගහනවා පූසා පොඩි කේක් කෑල්ලක් නිසා. අද නම් කේක් ගෙඩියක් 10ට කැපුවොත් 10ට කපන්න බැරි තරම්. ඉස්සර දිවිට කේක් ගෙඩියක් නැහැ. අද තියෙන කේක් ගෙඩි මේ විතර පොල් කටක් විතර කේක් ගෙඩි තියෙන්නේ. ඒක කෑලි 10කට කපුවම කේක් ගෙඩිය අපි රුපියල් 100ක් විතර වටින කෑල්ලක්. රුපියල් 100ක් නිසා අපි කල්ප කාලාන්තර ගණනාවක් අවීචි මහා නරකාදී තිරස්ථාන යෝනින් එක්ක තිරිසන් ලෝකේ නැත්තම් නිරේ අපි උපදිනවද නැද්ද? උපදිනවා. යන්න අර කෙලෙස් ධර්ම හඳුනා ගන්න ඕනේ අපි එනකොටම. එන තැන මේක කපන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කන කිච්චෝ ලෝකේ කන කිව්වේ ඔබ කපා දැමිය යුතුමයි. අර ඉංග්‍රීසි භාෂාවේ කියන must කියලා. අර නිකන් අර උසාවියේ නඩුකාරතුමා හරි තුමිය හරි නියෝගයක් දෙනවා ඔබ කළ යුතුමයි මේක. අන්න ඒ අදහස් තමයි තියෙන්නේ. කන කිව්වේ ඔබ කපා දැමිය යුතුමයි. මොනවද? කෙලෙස් ධර්ම. බලන්න ඉච්ඡ කිව්වේ කැමැත්ත. මොන කැමැත්තද? දැන් අර කේක් ගෙඩියට තියෙන කැමැත්ත. කේක් ගෙඩියට තියෙන කැමැත්ත. මේ කේක් දැන් දවල් ආහාරවල කවුරුහරි කියනවා මේ අනිත් ආකෑමක් කමු කියලා. ඊට මොකද කියන්නේ? අපෝ බෑ හරි දැන් මම ආහාර ගත්තා විතරයි හිතේ බඩ පිරලා තියෙන්නේ කියලා. ලස්සන අයිසින් කරපු කේක් ගෙඩියක් එළියට ගියනවා. මොකද කරන්නේ? දැන් අයිසින් දැක්කේ මම මේ පැත්තේ. කෑල්ලක් කමු කියන්නේ. ඔව් කෑල්ලක් කමු නොකියුවොත් හිත ඇතුලේ දැන් වැඩ කරනවා මේකේ නම් කෑල්ලක් කණ්ඩෝනි කියලා. අර කෙලෙස් වලින් දැන් අර ඇතුළේ ඉඳ හරි ගස්සලා දෙනවද නැද්ද? හරි ගස්සලා දෙනවා. ඇතුළාන්තයේ ඉඳ ටික හරි ගස්සලා දෙනවා කේක් කෑල්ල නැමැති කෙලෙස් ගොඩට ඉඳ ටිකක් හරි ගස්සලා දෙනවා. මෙන්න මේක අපි බලන්න කවදාකවත් අපි කේක් කාපු නැති විදිහට තමයි අර පූසට ගෙහුවේ. පූස පුංචි කේක් කෑල්ලක් හින්දා අවසන් ගමන් ගියා. අර කවදාකවත් නොකාපු විදිහට අර කොටුකොල සලාද පිළිබඳව ක්‍රෝධයක් ඇති කරගෙන මහා කෙලෙස් ගින්නකට අපි අසු වෙනවද නැද්ද? මෙන්න මේක තමයි කියන්නේ විඥාන ශක්තිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. විඥානය කිව්වේ ඥානය, ප්‍රඥාව, විද්‍යාව ලෝකෙන් නිදහස් වෙන තැන, දහමෙස පහළ වෙන තැන, ඒකේ විරුද්ධවාදියා තමයි විඥානය. එයා තමයි
මායя. මායя කියන්නේ පුද්ගල සංඥාවක් නෙපෙන්නේ. මාය සංඥාව සහ බුද්ධ සංඥාව කියන්නේ එකම තැන. අපි තමයි මේක දෙකට බෙදලා වෙන්කොට බලන්න ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙනකොට පළමු ධර්මතාවය දේශනා කළා. මොකද්ද? දතාවය. දතාවය. හොඳට මතක තියාගන්න ඕනේ. දතාවය. මේකට දතා ධර්මය කියලා කියනවා. සමහර යතිවරයෝ මේක ලියුව දේවතා ධර්මය කියලා. දේවතා ධර්මයක් බුද්ධ දේශනාව තුල නැහැ. දතාව එහෙම නැත්නම් දේවතා ධර්මය. නැත්නම් දේවතා ධර්මය කියන්නේ මේක දතාවේ කියන එකට පරිවර්තනය කරගත්තා. ඒසියට. දේවතාවය. මොකද දේවතාවේ කියන්නේ කල යුතු දේ සහ නොකල යුතු දේ විදිහට ගොඩවල් දෙක ගොඩ ගැහුවා. නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබ කල යුතු දේ කරන්න නොකල යුතු දේ ඔබ ආනපාන කරලා ඉවතලන්න. ඉවතලන්න කියලා කිව්වා. එතකොට දැන් අර විඥාන ශක්තිය එනකොටම මගේ පින්නතුනේ මොකද? එතන මේක අපිට කපන්න කිව්වා. විඥාන ශක්තිය එනකොටම පින්නතුනේ ඊළඟට එන්නේ මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. දැන් අපි අපේ මොනතරම්ද දරුවන්ට නාමයක් සහ රූපයක් ලබා දීලා තියෙනවනේ. රූපයක් ලබා දීලා තියෙනවා නාමයක් ලබා දීලා තියෙනවා. රූපය ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා ධාතු භූතයන්ගෙන් සමන්විතයි. නාමයේ පිළිතුරේ සංඛාර අපිට පේන්නේ නැහැ, විඥානයේ පේන්නේ නැහැ, පස්ස කියන ස්පර්ශයේ පේන්නේ නැහැ, වේදනා කියන විඳිනේ පේන්නේ නැහැ. එතෙන්ට හතර ආකාරයක කොටසක් තියෙනවා. මෙන්න මේ නාම රූප අපි අල්ලගෙන දැන් අපි ගේන අපේ දරුවෝ 10 දෙනෙක් හරි 100ක් හරි අපි අරගෙන යනවා. විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන. සලආයතන කියන්නේ ආයතන 6කින් යුක්ත දරුවෝ 10ක් හරි 100ක් හරි අපි ගේනවා. ගෙනල්ලා තමන්ගේම ළඟට තියාගන්නවා. දැන් මේ සලආයතන අපි ගෙනල්ලා අපි ළඟ තියාගත්තා. දැන් අපි අතට ගිහිල්ලා මේ කටට තෑග්ගක් දෙන්න ඕනේ කියලා අපි දැන් තෑග්ග වෝග දීලා ඉදිරියට ගේනවා. දැන් තමන්ගේ අරගෙන ආපු සලආයතන කියන්නේ දරුවා අඳුර ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. දෙවෙනි තාලෙත් තෑග්ගක් දෙන්න තියනවා කියලා අරගෙනවා. දෙවෙනි තාලෙත් තෑග්ගක් දෙන්න තියනවා කියලා අරගෙනවා. අරගෙන ගිහිල්ලා මේ දරුවෝ 10 දෙනාම බරු ගන්නවා. හැම ගන්නවා නැත්තම්. හැම ගන්නවා. දැන් ඉස කියන්නේ මොකුත් නෑ හැම ගන්නවා. දැන් මේ 10 දෙනාම ගෙනල්ලා හිටලා සෝනා හැම ගහලා. අඳුර ගන්න පුළුවන්ද? අඳුර ගන්න බෑ. හැබැයි එතන සලආයතනෙ තියෙන අපිට අඳුර ගන්න බෑ. මෙන්න මේ අඳුර ගන්න පුළුවන් වෙන්න අපි නාම රූප පද්ධතියක් අපි ලබා දෙනවා. අපිම ලබා දෙන නාම රූප පද්ධතියට අපි වසඟ වෙනවා. අපි ගෙට ගන්නවා. අපි ඔක්කාන්ති කර ගන්නවා. ඔක්කාන්ති කරගෙන කොහෙන්වත් ආපු නාම රූපයකට අපි බැඳිලා ගැටිලා ස්පර්ශ වෙලා අපි සතර අපාය මහ ගෙදර බවට පත් කර ගන්නවා. දැන් වරදවා තේරුම් ගන්න එපා. ස්වාමීන් වහන්සේ කිව්වට ඕව අතාරින්න බෑ. අතාරින්න බෑ තමයි. මම ඒක දන්නවා. මම අතාරින්න කිව්වේ නෑ. යුතුයකම් සහ වගකීම් සිද්ධ කරනවා. අර දරුවාට. මොහොතට දරුවාට යුතුයකම් සහ වගකීම් ඉෂ්ට සිද්ධ කරනවා. එයා ධර්මයේ පිළිගන්නවා. ධර්මයේ බල ගන්නවා. දැන් ඉතින් ඔය එකේ දෙන්නේ බාලාගෙන දාන දෙන්න හින්දා හොඳයි නේද? නැත්නම් ආච්චියම්මට ඔය එක මොනපුරේ මිනිපිරියක්වත් දාන ටික දෙන්නේ නැහැ. දැන් ඉස්සර ගෙදරින් ගෙනල්ලා වළඳලා සීල් සමාදන් වෙන්නේ ඉස්සර කාලේ. දැන් කිව්වොත් එහෙම අම්මා තාත්තා අනේ පුතේ ආච්චියම්මා සීල් සමාදන් වෙලා මේ දාන ටික ගිහින් එන්නකො මම පුතා
කියලා. අනේ මට බෑ අම්මට ඕන යන්න කියනවා. තාත්තා කියන මට නෑ යන්න බෑ මට මේ වැඩ තියෙනවා කියලා. මේ පාට පොතේ වැඩ තියෙනවලු. පාට පොතේ ඇති වැඩක් නැති වෙන්න පුළුවන් වැඩ තියෙන්න පුළුවන්. නමුත් අපි විනාඩි 10කට 15කට පැයකට ආත්ම වෙනුවෙන් 100 වෙනුවෙන් අපි කාලය කැප කරලා දානයක් පූජා කරලා ඒ කිරියම්මටයි 100ට වන්දනා කරලා ගියා කියලා කවදාවත් අපිට පාරෝතේ වැඩ අතපසු වෙන්නේ නැහැ. තවත් ඒවත් වැඩි කරන්න ඥානීය ප්‍රඥාව ශක්තිය අපිට ලැබෙනවා පිටුනේ. බලන්න මේ සලායතනය අපි හදා ගන්නවා. සලායතනය හදාගෙන සලායතන පත්‍ය පස්ස. පස්සේ කියන්නේ ස්පර්ශය. ස්පර්ශය. දැන් බලන්න අපි කේන්ද්‍රීය අපි ස්පර්ශය ඇති කරගත්ත හින්දා දැන් දොරවලට ආපු දේව දූතිකාව අඳුරගන්න බැරි වුණා. එයාගේ කාර්යය එයාට කේක් කෑල්ලක් දීලා තේ කෝප්පයක් දීලා ණයෙන් නිදි නිදහස් වෙන්න දේව දූතිකාවක් එවුවා. අඳුරගන්න පුළුවන් වුණාද? බැරි වුණා. ගෙදරට ඇති කරා දේව දූතිකාවක් එයා අඳුරගන්න බැරි වුණා. එයා පොඩි කේක් කෑල්ලක් ඉන්නවා උන්දේ වගේ කරනවා. දැන් අර දොරකට ආපු කීව හන්ද තරහ. ඔව් ඒක නෑ විද්‍යාලයේ කොටිය හන්ද මේකේ මේ වෙලාවටම ආවා. කියලානේ බලන්න මේ රුපියල් 100ක කේක් කෑල්ලක් හින්දා අර වටිනා මනුස්ස චරිතෙට අපි නිගා කරා කොටිය හන්ද මේකේ මේ වෙලාවටම ආවනේ කියලා. ඔව් ඉතින් දැන් කොහොම හරි අලුත් වෙඩිච්ච සැකලට ඉන්න පුරුෂා කේක් කෑම නතර කළේ නෑ කේක් කෑල්ලක් කාලා තේ කෝප්පෙකුත් දොලකට දාලා ගැහුවා ඒකට වතුර කෝප්පෙකින් නැගිටින්න කියලා ආයේ මොන නැගිටින්නා හොඳා ගියා ඔව් දැන් අතින් දොරවල් කියනවා මේ ගමනක් යන ලෑස්ති වෙනවා කියලා මෙන්න මේ ගමන තමයි අර කෙලෙස් සහිත සතර අපාදුකට යන්න ලෑස්ති වෙන ගමන. ඒක ලෑස්ති නොවුනනම් අර දොරවලට ආපු දේව දූතිකාව අඳුර ගන්නවද නැද්ද? ඔව්. කුසුමාවති අඳුර ගන්නවද නැද්ද? ඔව්. සීලවති අඳුර ගන්නවද නැද්ද? ඒ කීල ළඟ ඇති සීලයක් නැති වෙන්න පුළුවන්. අර කීල ළඟ කුසුමයක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි ළඟ සීලයක් තියෙනවා නේ. ඔව් අපි ඒ කාලේ හොඳට කේක් කෑල්ලක් එක අරගෙන දෙකට අපලට කේක් කෑල්ලක් දෙන්න තිබ්බනේ මෙච්චරයි තියෙන්නේ කියලා. දැන් එහෙමනේ අපි පුරුදු වෙන්නේ නේ. දෙන්න පුරුදු වෙන්නේ ටික ටික. ටික ටික තමයි අපි දෙන්න පුරුදු වෙන්නේ. ඒ නිසා පින්නතුනි සලායතන පත්‍ය පස්ස. බලන්න අතින්දි අර ඇත්ති කේක් ගෙඩියට ස්පර්ශය ඇති කරගත්ත මහා ප්‍රබල ස්පර්ශයක් ඒක. අපාගත වෙනවා මේ ස්පර්ශය. අපි ධර්මයෙන් ස්පර්ශ කරනවා. මෙතෙන්දී අපි දරුණු පුරාණ ස්පර්ශ කර ගන්නවා කෑමක් බීමක් ස්පර්ශ කර ගන්නවා රෙද්දක් හැටයක් ස්පර්ශ කරගෙන අපි මරණින් මතු සතර අපාය දුකට වැටෙන්න කරුණු කාරණා සිද්ධ කර ගන්නවා පිළිගන්න. පස්සේ පත්‍ය මොකක්ද පස්සේ පත්‍ය? නෑ භවයන් තරවිලා වේදනා කියන මොකක්ද වින්දනයක් ලබනවා. වින්දනයක් ලබනවා. සෝමනස්ස දෝමනස්ස අදුක්කම අසුඛ. සෝමනස්ස කියන්නේ අපි ප්‍රිය සංඥාවෙන් බැඳෙනවා. බැඳි ගැටෙනවා. සෝමනස්ස ප්‍රිය සංඥාව. දෝමනස්ස අප්‍රිය සංඥාව. අප්‍රිය සංඥාවෙන් අපි බැඳි ගැටෙනවා. අදුක්කම අසුඛ. ප්‍රිය සංඥාවෙන් අපි දෝලණය වෙනවා බැඳෙනවා ගැටෙනවා. දැන් ප්‍රිය සංඥාවෙන් කොහොමද ගැටෙන්නේ කියලා හිතනවා ඇති. දැන් ප්‍රිය සංඥාව මොනවද තියෙන්නේ? ඉදමඩ. අන්න ඇවිල්ලා ඉගෙන මානවා මම නැති අතරේ වරේ සෝමක්කී කියලා කවුරුන්ද වගේ කතා කරනවා. යනවද නැද්ද? යනවා නෙවෙයි මෙතන හිතවන්න කට්ටිය නිවිද හරි අමාරු පුතේ කියලා. අරගෙන තමයි හිතියා දුවනවා. ඒ ආරක්ෂා කරගන්න ඕනේ අපි. ඒ නැතුව නෙවෙයි. අපි
නෑ මෙතන තියෙන්නේ දේවා ඒ ඉක්මන් වලකින් පොරසට වැටෙන්නේ නේ දැන් ගිහලා ඉවරලා මේ දෝසලේ ගිනා වෙනසයි වටපිටාවේ කට්ටියටයි ජම්බෝ සයිස් එකේ කැපුවා මෙහි ජම්බෝ සයිස් එකේ කැපුවා ඊට පස්සේ දැන් හොඳට විවාහන ටික අරගෙන ගියා පාරට අපොනිට තාවකාලික ආවරණු කළා. දැන් හෙට අනිද්දාට කවුරුහරි හම්බ වෙනකොට මොකද මම කියලා දැක්කේ සාධ්‍යයක් ගන්නවා කියනකොට ඉතින් ඕකේලේ මම කිව්වා හොඳ වගේ දෙකක් ඉරුණියමු ලැබුව මතක කිව්වෙත් ආන්නේ නෑ ඔක අපේ වත්තඩාලිය තියන්නේ 4 මායිමේට කියනවද නැද්ද කියනවා දැන් ඉඳනකොට විතර වැටෙන්න ගන්නවා කියනකො ඒකත් දැන් ඔය විදිහටම වින්දනයක් ලබනවද නැද්ද වින්දනයක් ලබනවා ආවා උච්චි උඹ දාගෙන ආවා මං කියවා පිට වැටෙන්න ගැන කියලා ඔයිට වැඩි රසබර කතා දාලා කියනවා ඔය දෙන්නා වුණාල ගහනන්දලාට මගේ අම්මලා නොකියුවොත් හොඳයි කිව්වොත් ඊට වඩා හොඳයි කියලා දැන් හිතනවා නොකියුවොත් හොඳයි කිව්වොත් ඊට වඩා හොඳයි ආමුදුරුනේ නැතුව සිල් රකින්න බෑ හොඳට එක්ක කියලා හිතනවා ඒ බලන්න සෝමනස්සය තුල කියන්නේ ප්‍රිය සංඥාව තුල ගැටීමේ සංඥාව අප්‍රිය සංඥාව තුල ප්‍රිය සංඥාවක් තියෙනවද නැද්ද තියෙනවා දැන් ස්වාමි පුරුෂයාට අපි දැන් හැමෝම අම්මා තාත්තට ප්‍රිය සංඥා තමයි ස්වාමි ජීවිතේ ප්‍රිය සංඥාව මේ මහත්ය ප්‍රිය සංඥාව තියෙනවා දැන් සමහර කට්ටිය ඇවිල්ලා කියනවා සීල සමාදන් වෙනවානේ ස්වාමි වහන්සේ මම දරුවෝ ගැන ඉතින් බැලුව යුතු නිසා බලනවා දැන් නම් ඉතින් මේ දරුවන්ගේ තාත්තා උන්නතම වලාද කියලා මම බලන්නේ නැහැ තිබ්බත් කාපා නැත්තම් නිකන් හිටපුවා මම මගේ නිවන ගැන තමයි මගේ දැන් කාර්යය මුළු දවසම මම ගෙවන්නේ මගේ නිවන උදෙසා ඔය කාර්යයට යනවා කවුරුහරි හොයනවා කියලා මහත්තයාව මුළු නිවන් දකින්න ගියා පන්සලට උඹදී බෝධි වටේ කරකිනවා අර කාලෙක දෙකී වටේ කරකිනවා කියලා මොකද ඉතින්නේ නිවන පැත්තට කියලා ඇවිල්ලා නේද ඔව් එතෙන්ට ගිහිල්ලා හොඳ පළක් තියනවා නල්ලනවා ඒක අනිත් කට්ටිය කියන්නේ මොකද මට ලැජ්ජා වෙනවා නිවන් දෙන්න අපි ඇදෙන්නේ මොකද උදේ නගන්නේ දුමලට අපි ඇදෙන්නේ සතර පාට වෙන්න තමයි මම පින්නොත් අපි ඇදෙන්නේ ඕනේ දැන් මම ඉස්සරහ මුල් කරලා සිවුරක පෙරලාගෙන ඔය ඇත්තේ දෙන දම්පැන් වලදලා මං අපාගත වුණොත් නේද ලැජ්ජාව දැන් මං ඉතින් වැටෙනට පස්සේ දම්පැන් දීපු හොඳලා දිව්‍ය ලෝකේ යනවා නොදීපෙත් දෙන්නවා නොදීපෙත් එතෙන්ට එනවා අර කියලා ඇවිල්ලා අරියා පන්සලේ හිරුවේ කාටද ඉන්නවා එදාට මේ වගේ සුදු පිරුමට එළවෙතර නෑ ඔක්කොම ඇපියක් ඉන්නවා හරියෝලි මෙන්න මේ ප්‍රිය සංඥාව හදා ගන්න ඕනේ මගේ පින්නොතේ ධර්මයට අධර්මයට නෙවෙයි අපි ප්‍රිය සංඥාව හදා ගන්න ඕනේ දැන් අපි අදනි පෙරවස් සමාදන් වෙන්නේ නේද ඔව් අද සම්දයක් ඇහෙනවා නැතුව නේ බිමට පොළයක් පතිත වෙන සද්දයක් ඇහෙනවද ඉන්නකොට නෑ දවසකට පැයක් සිල් සමාදන් වුණා මාසෙකට එක දවසයි පැය 10ක් තියු ගණන් හදාගන්න ලේසි නේද මාස 12ට පැය 120යි හැමදාම අපි පෙරවස් සමාදන් වෙනවා දවසකට පැයක් බැයිද කට්ටිය කොහොමද ඉන්නේ පාන්ද අම්මා නැගිටින ගෙදර කීයද පහට 6 වෙනකන් සීල සමාදන් වෙනවා වැඩ කරනවා ඒ පැය තුල
අපි ආරක්ෂා කරන අම්මා තාත්තා ඔක්කොම දුර පුතා ඔක්කොම පුළුවන් මේක. ඒ පැය තුල අපි වරදම් කරන්නේ නැහැ. ඔෆිස් එක තුල උනා වැටලා තියෙන හාප්සික් කොලයක් වේවා. රත්තරන් බඩුවක් වේවා. ඒ පැය තුල අපි කරගෙන අදාළ කෙනාට අදාළ ස්ථානයෙන් අපි ලබා දෙනවා. ඊළඟ පැය 23 නින්දට පද නින්දට යනකම්ම පැය ගාන තුල වරදම් කරන්න කියන එක නෙවෙයි මම මතක් කරන්නේ. නමුත් බලන්න එක පැයකින් අපි පටන් ගන්නකොට අපි මාසයක් කරනකොට පැය 30ක් අපි සීල් සමාදන් වෙනවා. අපි දැන් යුද්ධයකට ඇති වෙනවා යුද්ධයක් කරනවා ඇතුළාන්තේ මම මේ සීල් සමාදන් වෙච්ච පැයද මට වටින්නේ සීල් සමාදන් නොවුන පැය 15කට මට වටින්නේ ඒක අපි තද නින්දට වැටෙනවානේ පැය 8ක් විතර අඩුත් නෑ අපි යුද්ධයෙන් ජයග්‍රහණය කරනවා අර පැයට වඩා මට මේ සම්පූර්ණම ඉතිරි පැය ගානක් මම මේ ශික්ෂාව ආරක්ෂා කළොත් මම ජයග්‍රහණය ලබනවා කියලා තමන් නොදැනුවත්වම පැය 2-3 බවට පරිවර්තනය වෙනවා කියනවා. දැන් පුළුවන් බලන්න පැය ගානේ සීල ආරක්ෂා කරලා දවසට මාසෙකට පැය 30යි අවුරුද්දටම පැය 365ක් අපි සීල සමාදන් වෙලා තියෙනවද නැද්ද? සීල සමාදන් වෙලා තියෙනවා. මේ වෙලාවට දාන ටික ගන්නවා. කෑකෝ ගහන්නේ නැහැ, තේ හදන්නේ නැහැ, ගිලන්පසට හදන්නේ නැහැ. ඒක නෙවෙයි මේ පැය තුල. ඒක කරන තමයි ශික්ෂාව ආරක්ෂා කරනවා. දැන් වතනේ සමාදන් වෙන්නේ. ඒ කියන්නේ මේ ගත සමාදන් කරන්නේ දැන් සිත නෙවෙයි. සිත නෙවෙයි. දැන් ඉස්සර නම් සීල සමාදන් වෙනකොට මේ කන්නේ තියෙන කරාබු එක දරවල තියලා තමයි ඉන්නේ නේද? ඔව්. ඇයි දැන් දරවල ඉන්නේ නැත්තේ? ඈ? යනකොට කරාබු දෙන්නේ නැහැ නේ. ගෙදර පොලිසාරය යන්නේ. දැන් මගේ මල්ලානේ තියෙනවා මේ භාවනා මධ්‍යස්ථානය. දවස් 3ක මම බුද්ධ භාවනා වැඩසටහන් කරනවා. ඔයාලට ඒක දුරයිනේ. මේවා ඇස්ති කරගත්තොත් දවස් 3ක් මම කරනවා. මාසේ දවස් 3ක් කරනවා නැත්නම් පෙර පොය වැඩසටහනක් වශයෙන් මාසේ එක දවසක් කරන්න පුළුවන් පොය ඉස්සෙල්ලා දවසේ. වෙන දවසක කරන්න පුළුවන්. ඉතින් එතන එන අයට මම කියලා තියෙන්නේ මේ හොඳට නාලා කියලා පිරිසිදු වෙලා පොඩි බඳින විදිහකට බැඳගෙන ඈ ජුවලරිස් දාගෙන ඉන්න කියලා තියෙනවා. ඔව් ඈ ඔව් දැන් මම ඒව දරවලින් කිව්වම ඈ මුන්දගේ ගත මෙතන හිත අල්මාරිය ඇතුලේ ඈ දෙකම මෙතන තියාගනින් ඔය ඔක්කොම දාගෙන ඇවිල්ලා ඈ එතකොට අවිද්‍යාවෙන් විද්‍යාවට වෙනවා සංකාර විසංකාර වෙනවා විසංකාර දතන් චිත්තන් වෙනවා දතයි සිතයි දෙකම විසංකාර වෙනවා විසංකාර කිව්වේ සංකාර කිව්වේ රාග දෝෂ මොහ විසංකාර කිව්වේ මේ විතරාගී විත දෝෂී විත මොහි හතරම් බඩුවල නෙවෙයි මම පින්නතුනේ නිවන තියෙන්නේ හතරම් බඩුවලද නෑ තමන්ගේ මනස තුල මනස මෙහෙව ගන්න පුළුවන් නම් අපි නිවනින් නිවි සැනසෙනවා මම පින්නතුනේ නිවනින් නිවි සැනසෙනවා ඒක තමයි අපි කළ යුත්තේ අපි නොකරන්නේ ඒකමයි එහෙනම් අපි සලායතන පත්‍ය පස්ස පත්‍ය වේදනා අර ස්පර්ශය ඇති කර ගන්නත් ඕනි ධර්මයට ප්‍රිය සංඥාව ඇති කර ගන්නත් ඕනි ධර්මයට අප්‍රිය සංඥාව ඇති කර ගන්න ඕනි අධර්මයට උනා අපි ඒක කපා නිදි නිදහස් වෙනවා කොහොමද දැන් කපලා නිදි නිදහස් වෙන්නේ අපි ඒකට උතුම් ආනාපාන සති සමාධිය වඩන්න ඕනේ ආනාපාන නැත්නම් ආනාපාන සති සමාධිය කියන්නේ මොකද්ද ආන කිව්වේ මොකද්ද දැන් නම් කට්ටිය කියන්නේ දීර්ඝ හුස්මක් ගන්නවා දීර්ඝ හුස්මක් හෙලනවා කෙටි හුස්මක් ගන්නවා කෙටි හුස්මක් හෙලනවා දැන් ගෙදර යනකොට දුරාලි මේ ගෙදර ඉන්න කෙනා මේ දුර පැනලා ගිහලා කාර්යකාරය එහෙම වෙන්නේ බෑ ඔව් නැත්නම් එතෙන් නෙවෙයි නොදකින් හාමුදුරන්ගේ කට කියලා කියනවා උඹලා නොකියනවද ඈ අම්බරලා කියන්නේ ඒක
මේ එතකොට දිග හුස්මක් හෙලනවද නැද්ද? ඒකත් ආනපානද? නෑ. මම පින්නතුනි අපිට ලැබුණේ වරද්දලා. අපි අල්ලගත්තේ වරද්දලා. ආනපාන කිව්වේ මොකද්ද? අපි කළ යුතු ධර්ම මම ඉස්සෙල්ලා මතක් කළා දතාවය ලියා ගන්න කට්ටිය මම හිතන්නේ දතාවය නැත්නම් දවතා ධර්මය. ඒකේ කළ යුතු ධර්ම ටික අපි ඇතුළට ගන්නවා හොඳ දේ. නිවන් දකින්න දේ ඇතුළට ගන්නවා. ආනයනය කරනවා. ඒක තමයි කෙටියෙන් ඔය ආන කියලා කිව්වේ මාගදී භාෂාවේ. ආන. ඇතුළෙන් තියෙනවනේ මේ කැකෑරි තියෙනවනේ නේද? හා? ඔව් කැකෑරෙනවනේ දෙයක්. ඒක අපි පාන කරනවා. ඒ කියන්නේ බෑර කරනවා. ආන කිව්වේ හොඳ දේ අපි ආනයනය කරනවා. කෙලස් ධර්ම ටික අපනයනය කියන්නේ අපිට තියෙන ඒ අනවශ්‍ය දේ ටික ඒක අපි බැහැර කරනවා. ආනපාන සති. සතිය කියවල කියන්නේ සිහිය කියලා. ඒකට අපි අසාධාරණය කරන්නේ සිහිය කියන එක. මොන සිහියද? හේතුඵල ධහමට බහාගල පාපලා ණයවිනේට සසදා බලන තැන අන්න සතිය. දැන් අපි අද මොනවද කිව්වේ දානෙට වන්දනට දවල් දානෙට? බත්. ඔව්. බත් වර්ග කීයක් තිබුණාද? දෙකයි. රයිසුයි රතු බතුයි. ඈ? ඔව්. වෑංජන ඈ? අර පරිප්පු දෙක මේකටද මුංගල හැදුවේ? මෙන්න මුංගල කපටි ඈ අරයි පරිප්පුයි හදලා අර වෙන් කරයි පරිප්පු එක තමයි. හොඳයි. අරයි පරිප්පුයි ඇඹරල වෑංජනේ වම්බුරු මොහොයයි පපඩම් සලාද ඈ මොකක් අකාටිය යකුරු මෙහෙට දාන්නේ සඳහන් ඊට වෙලි හොඳයි ඈ අපේ ජීවිත කාටවල එකක් නන්නේ ඈ ඔව් මම දන්නේ මාත තිබ්බා ඒ කිය අද උඩ බුඩිය බෙදාගෙන මොකද්ද කියන්නේ මම දැක්කේ ඈ හොඳ කොහොම හරි දැන් මේ සතිය කියන්නේ සිහියනේ සිහිය ඒක සිහියමයි නමුත් දැන් කවුද ඔය සිහියෙන්ද දාන්නේ දැන් කියන්නේ මට සිහියෙන් තමයි දාන්නේ වෙන්නේ කියලා කියයි නැත්නම් පිටාන කන්නේ එයි අසිහිය කනවද සිහියෙන් දාන්නේ ගත්තා කොහොමද ගත්තේ දැන් ඔන්න රයිස් ටිකක් ගත්තා මතු බත් ටිකක් ගත්තා කට්ලට් එකකින් කෑල්ලක් ගත්තා පරිප්පු ටිකක් අල කෑල්ල ඇඹරැල්ල කෑල්ල සලාද පපඩම් ඔය වගේ ගත්තා කියලා දැන් එහෙම හිත ගත්තද හිත ගත්තේ නෑ පුරුද්දට ගියා දැන් විදුලි විසන්ති වුණාම බත් කයිනකොට විදුලි විසන්ති වෙනවා ඈ දැන් කට කියලා ඇහැට ගෙන තියලා ඉන්නවද බත් කට නෑනේ පුරුද්දට යනවා දැන් අගියේ තත් කොහොමද පුරුද්දට එහෙනම් සතියක් නෑනේ සිහියෙන් දාන්නේ වැළඳුවා නම් ඒ ගන්න හැම දෙයක්ම දැන් අපි හිතන්න ඕනේ රයිස් ගත්තා, රතුපත් ගත්තා, වෑංජන වල නම් කීකේ දැන් ගන්නවා. මම පස්වතාවක් මේක ඇනුවා. ඔන්න මම කටට දාගත්තා. ඔව් මම 10 වතාවක් මේක ඇපුවා. ඔන්න මම ගිල්ලා. අන්න සතිය. සිහිය නම් ඒක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සතිය වශයෙන් දේශනා කළේ මගේ පින්නතුනි හේතුඵල ධර්මයට බහාගල පාබලා ණය විනේට සසදා බලන තැන සිහිය සතිය හේතුඵල ධර්ම කිව්වේ මම දැන් වඩිනකොට මේ කෝප්පේ පිළිබඳව මම කෝප්ප බණක් කියනවා ඔව් දැන් මේ කෝප්පේ මම දැන් පිට ගිහිල්ලා ඔව් ඉතින් මම දැන් මේ කෝප්පේ කොහෙන්ද ගත්තේ කියලා කීන මාර්ගයක විස්තර මම කෝප්ප 12ක් 24ක් පූජා කරනවා.
අන්න සසරට ණය වෙන තැන මඟ පින්නේ. සසරට ණය වෙන තැන. නැත්නම් නොකිය අරගෙන යනවා. සසරට ණය වෙන තැන. හේතුව අන්න එතන. එහෙනම් දැන් ඒකේ ඵලය මොකද්ද? දැන් මම මේ කෝපේ හොරකම් කරනවා. කෝපේ හොරකම් කරපුවාම ලක්ෂ වාරයක් මට ඒ හොරකමට ණය ගෙවන්න සිද්ධ වෙනවද නැද්ද? ඒ හේතුවට තමයි මගේ බින්වතුනේ ඵලය ලැබෙන්නේ. දැන් සීල සමාදන් වෙලා යනකොට පොයි ගෙඩියක් එහෙම පාරේ වැටලා තිබ්බම ඉනේ ගහගෙන යන්න එපා ඒක. ඔව්. ඒ වත්තටම ඒක දාන්න ඕනේ. දානකොට එයා දැකලා අනේ අම්මා යන්න ප්‍රශ්නයක් නැහැ කිව්වොත් අරයි යන්න ඕනේ. අරන් ගිහින් නිකන් එලි ගහලා කැමරට ගන්න බෑ. ඒ පොල්ගස් හදපු දීපු ඒ හැමෝටම නියදිය සීල ලෝක සීල සත්‍යයන්ටම ප්‍රතිවික්ෂා කරලා තමයි අපි ඒ පොල්ගෙඩිය ආවිච්චියට ගත යුත්තේ. නැත්නම් අපි එතන සසරට ණය. එහෙනම් හේතුඵල ධර්මයට බහාලා පාදලා ණය විනයට සඳහා බලන්න. මේ අපි කරන දේවල් ණය වෙනවද නැත්නම් මේ ණය ලෝකෙන් අපි විනය වෙනවද කියලා අපි බලන්න ඕනේ. සසඳරේ බලන්න ඕනේ. අන්න ඒක තමයි මම පිළිතුරුනි බුදුරජාණන් වහන්සේ සතිය කියලා දේශනා කළේ. ඒක අපි නියම සිහිය. දැන් මොන සිහිය කියන වචනේ මම වෙනස් කරන්නේ නැහැ. සිහිය සතිය කියන්නේ ඒකට. අපි අන්න ඒ ආකාරයට පද නින්දට යනකම් අපි සතියෙන් ජීවත් වෙන්න ඕනේ. මම ගොඩක් කට්ටිය කියන මැල්ලුම් සුද්ධ කරනකොට සතියේ මැල්ලුම් සුද්ධ කරන්න කියලා. හොඳයි වරදක් නෑ. නමුත් ඒක මේ මැල්ලුම් සුද්ධ කරලා නිවන් දකින්න බෑ. පොස් කපල නිවන් දකින්න බෑ. ඒතර සතියක් තිබුණොත් හොඳයි සිහිය තිබුණොත්. නමුත් මෙතන දේශනා කළේ මම පිළිතුරු බුදුරජාණන් වහන්සේ මේ ධර්මතම සිත යොමු කරලා සසරේ දුක නැති කරන තැන තමයි හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම. දුක ඇති වෙන්න හේතුව මොකද්ද? සැප පසුපස හමායම අනවශ්‍ය ලෙස. අනවශ්‍ය ලෙස හමායනවා. නැත්නම් දැන් ඔයාලට කතා කරපුවාම ඔයාලා කියන්නේ නා ස්වාමීන් වහන්සේ කිව්ව මේ සැප පසුපස යන්න එපා. ඒ දින මම මේ සැරේ කුඹුර වැඩ කරන්නේ නැහැ. ඔන්න හේතුවක් හදා ගන්නවා විකෘති හේතුවක්. නෑ. කුඹුර වැඩ කරන්න. අනුන්ගේ කුඹුර වැඩ කරලා තියෙනවා කපා ගන්න එපා. එතනයි හේතු හැදෙන්නේ. තමන්ගේ කුඹුර වැඩ කරන්න. හැමදේම පරිවර්තනය කරන්න. පරිවර්තනය කරන්න. ඒ පරිවර්තනය කිරීමෙන් අපි අපාගත වෙන්නේ නැහැ. අනවශ්‍ය ලෝභය, දෝෂයක්, මෝහයක් ඇති කර ගන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් පස්සපච්චය වේදනා වේදනාව ගැන විඳින එක මම විග්‍රහ කරන්න තාම ධර්මානුකූලව විඳින්න වේදනා පච්චය භව නෙවෙයි උපාදාන. අර විඳිනේ තමයි අපි උපාදාන කරගන්නේ. නෑ තණ්හා මේ අපි විඳිනේ තණ්හාවක් බවට අපි අරගෙන යනවා. බැඳෙනවා දැනට අපි. බැඳෙනවා. දැන් අපි පුතුවකට ඉන්ද්‍රිය ඇති වුණා නේද? පුරුෂයෙක් දෙකම ඉන්ද්‍රිය ඇති වුණා. ඔව්. පුරුෂයෙක් දෙකක් අපි ගෙනාවා. සෝපාසෙට එකක් ගෙනාවා. ගෙනල්ලා රිදිවලි බහලා තියන්නේ. පුරුෂයෙක් බලලා විදා ගන්නවා. ගෙදර ආච්චිට 100ටයි වාඩි වෙන්න දෙන්නේ. එහෙමද නැද්ද? ඔව්. දුලක් දිනවා ඒලක් දිනවා නැති කට්ටිය. ඔව්. ඒකේ වාරණය දෙන්න නිකන් මොන නිකන් අර මේ මැටි වලේ පිටිපස්ස වගේ. දැන් වැඩි නෑ මැටි කොරස් කොරොත්ම නෑ. දැන් තියෙන්නේ කොරස් කටවල්. ඔව්. ඒ වගේ අපි තැන හා වෙනවට කියනවා තණ්හා කියලා. තණ්හා. තණ්හා කියන්නේ තැන හා වෙනවා. සසරේ හා වෙන්නේ අපි. මෙතන තියෙන මහා ඛේද වාචකයේ තමයි මම පින්නතුනි තැන හා වෙනවා. තැන හා වෙනවා. එහෙනම් තණ්හා පත්‍ය උපාදානං හා වෙච්ච තැන මම නැවතත් එන්නේ මේ වගේ මේ කෝප්පෙට මම මෙතන හා වුණා. ඔව්. දැන් සමහර වෙලාවට අපි වන්න කියන
දවසක මට ඒක මගේ ඇස් දෙක පිය වෙන මොහොතේ මට සතුටු සිතින් මගේ ඇස් දෙක පිය වෙනවා. මම කිසි දවසක මට අමානෝ සීට් එකක්, ඇස්බෙස්ටෝ සීට් එකක්, උඩු කැටයක්, සිමෙන්ති කොටයක්, මෙටල් තාච්චියක්, ටයිල් කැටයක් ඕනි කියලා මම ධර්මයේ දේශනා කරලා නැහැ. කැමති කෙනෙක් ඇවිල්ලා හදපල්ලා ඕන කියනවා. මම බාරගන්නෙත් නැහැ කට්ටියගේ මේවා හදන්න. ඇයි ඒ? ඔව්. අපි කරන්නේ ඔබ ලක්ෂ 4 විතර කරන්න තිබ්බා. හාමුදුරුවෝ කියපු ඉඳ ලක්ෂ 7ක් දුන්නා. හාමුදුරුවෝ 3ක් වමට ගහලාද කොහෙද? ආයි වමට දකුණට ගහලා කොමාරු කරගන්න ඕනේ. ඒලු දෙකයි බතුයි මම අනිවාර්යෙන් උඹලට කන්න දෙනවා. පුළුවන් කෙනෙක් ඇවිල්ලා හදපාන. අපේ ඒ ස්වාමීන් වහන්සේ දන්නවා. මම කිසිම බණකට මම පිළිතුරුනි මම කියලා කරගත්තු දේවල් නැහැ. කොහොම හරි ඒ වේල කට්ටිය මට ඒක කරලා දීලා ගියා. මේ ළඟදී ලක්ෂ 3.85ක් දීලා මුළු ගමටම වතුර දෙන්න නාලෙන්දක් හැවුවා. බෝධිනහන්සේට අඩි 5මාරක් උස ලක්ෂ 4.80ක් දීලා ඉවරලා එක්කෙනෙක් ප්‍රතිමා වහන්සේ නමක් පූජා කළා. මේ ඉතින් මම හරිම සරල තමයි ජීවත් වෙන්නේ. හරිම සරලව තමයි මම ජීවත් වෙන්නේ. ඒක හරිම පහසුවක් තමන්ගේ මනසට. මනසට හරිම පහසුවක්. අපි නැති සැප සංඥා පසුපස අපි දුවනවට වඩා අපි තියෙන මේ සුඛය පිළිබඳව අපි මෙනෙහි කරලා සංසාර දුකෙන් මිදී නිදහස් වෙන්න අපි උත්සාහ කරනවා නම් ඔන්න ඒ තණ්හා කියන තැන අපිට කඩා සිඳ දමන්න පුළුවන්. එහෙනම් තණ්හාව තමයි පින්නතුනේ අපි උපාදාන කරගන්නේ. අර ලැබිච්ච දේ අපි උපාදාන කරගන්නවා. අපි කවුරු කැමති නේද? හැමරේකට දෙන්න කියනවා කැමති නේද? කැමති නැද්ද? ඔව් මේ පොඩි සුදු පාට වෙන්නේ නැත්තම් කැමති නේද? දැන් ආපහු අවුරුදු 20ක 25ක 30ක කෙනෙක් වෙනවා නම් කැමති නැද්ද? කැමති. කැමති. දැන් මට මේ හන්දිපත් උදාව වාහනයක් නැතුව වඩින්න බෑ. නමුත් මම බස් එකේ වැඩම කරේ ටික කරලා දෙනවා. 30ක් වුණා නම් දුර දුර දේශනා කරන්න තිබ්බා. නමුත් වෙන්නේ නැත. මේ ටික අපි යථාබෝධ කරගත යුතුව ඇත. මේක යථාබෝධ කරගත්තොත් මම පින්නතුන් යන්න එයා අඩුම තරමේ සෝතාපට්ටි ඵලයකටපත් වෙලා සංසාර දුකින් මිදී නිදහස් වෙන්නට ඊළඟ පියවරයා තණ්හා පච්චය භව මොන බවද? රාග භව, දෝෂ භව, මොහ භව. බලන්න පටන් ගත්තෙත් අපි මුලින්ම රාග දෝෂ මොහ කියන සංඛාර ධර්ම. නැවතත් සංඛාර ධර්ම පැමිණි නැවතත් සසර හදනවද නැද්ද? තාම්බලම හදලා දෙනවද නැද්ද? හදලා දෙනවා. හදලා දෙනවා මම පින්නතුනේ. බලන්න භවපච්චය ජාති. මොන ජාතිද? ජාතිවාදයක් දේශනා කළේ නෑ බුදුරජාණන් වහන්සේ. නමුත් දේශනා කළා. මොකද ජාතිය? ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදී කොටගෙන මගේ පින්නතුනි අපි නිරේත වැටෙනවා, තිරිසන් ලෝකවලට වැටෙනවා, ප්‍රේත භූත ලෝකවලට වැටෙනවා පින්නතුනි. අභෞවික ලෝකයකට වැටිලා අපි මේ උතුම් මනුස්සත්ව ප්‍රතිලාභයේ අගය ගන්නේ නැතුව නැවත සතර අපාදුක භාර පිනා ගන්නවා. පුංචි පිනක් පළ දීලා අපි නැවත මනුස්සත්ව ප්‍රතිලාභයක් ළඟා කරනවා. නැවතත් අර ධම්මයක් වගේ අපි අර ටිකම කරගෙන යනවා. කවුද අද දවසේදී ප්‍රාර්ථනා කළේ, අදිෂ්ඨාන කළේ අනේ මම මේ සසර දුකින් මිදී නිදහස් වේවා, මේ සසරෙන් පසු මට තව සසරක් එපා කියලා ප්‍රාර්ථනා කළේ, අදිෂ්ඨාන කළේ කවුද අද දවසේ? අවංකව කියන්න ඕනේ. බලන්න පින්වත්නි, සාරිපුත්‍රයන්න් වහන්සේ පැවිදි වෙන්නට ප්‍රථම පෙර භව කතරේ සෑම භව ගමනකම කවුද? රජ කෙනෙක් වෙලා තමයි ඉපදුනේ. ඔය පැවිදි වෙන්න ඉස්සෙල්ලා සසර ගමනේදී සාරිපුත්‍රයන්න් වහන්සේ අදිෂ්ඨාන කළා අනේ සම්බුද්ධ ශාසනයක මට අමාමහ නිවනින් සැනසෙන්නට, මේ සසර දුක් නිමා කරන්නට හේතු කාරණා සැකසේව. මේ සසරින් පසු, මේ ජීවිතයෙන් පසු තව මට ජීවිතයක් එපා. මේ ජීවිතය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්ම යථාභූත කරගන්නට හේතු වාසනා වේවා කියලා.
එතනින් එහාට ආය මව කුසක පිළිසිඳ ගත්තේ නැහැ. පිළිසිඳ ගත්තේ නැහැ. මම සාරිපුත්ත වහන්සේගේ කතා පුවතක් මම ගියවර දේශනා කළා නේද? අම්මට බණ කියපු හැටි මම දේශනා කළා. අන්න ඒ වගේ පින්වතුනි අපි උදෑසන නැගිටලා රාත්‍රියේ නිින්දට යනකොට අපි ඒ වගේ අදිස්ථාන කරගන්න පුළුවන් පින්වතුනි. ඒකත් මහා ධර්මස්කන්ධයක් මම පින්වතුනි. මහා ධර්මස්කන්ධයක්. ධර්මයේ යථාභූත වෙන්න ඒ කර්ම කාරණා හේතු වාසනා වෙනවා. එසේනම් ඔබ අප සෑම සිදුනාටම මේ උතුම් ධර්මස්කන්ධය යථාභූත වේවා සංසාර දුකින් මිදී නිදහස් වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා පූර්ණේස්ත ප්‍රාය සත්‍යම යථාභූත කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වේවා වාසනාම වේවා කියලා සාදු නදී අදිස්ථාන කරගන්න. ඒ වගේම අපි කරාසී කරගත්තා වූ සියලු දින් කුසල් ආගන්තුක ප්‍රතිපන්නක් ලෙස සියලු දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා සාදු සාදු අනුමෝදන් වෙත්වා සියලු දෙවියෝට පතන්නා වූ බෝධියට පැමිණෙවදාරන්නට හේතු වේවා වාසනාම වේවා කියලා සාදු නදින අනුස්ථාන කරගන්න. අද ධර්ම දේශනාවේ අනුග්‍රහදායකත්වයේ කවුද? අපි ස්වාමීන් වහන්සේ නැත්නම් දායකාවක් ඉන්නවද? ලියපු පොළ කැලලක් තියෙනවද? ඔබ සෑම සිදුනාගේම නමින් නිදන ප්‍රාප්ත වන්නට තිබුණා වූ අර්ථ පරම්පරානුගත කල්පානුගත තුළ මියගිය සියලුම ඥාතීන්ටත් මේ පිටේට අපි අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා සාදු සාදු අනුමෝදන් වෙත්වා. ඒ ඇත්තෝ දුකතියක නම් දුකතියෙන් අපි මිදේවා. සැපතක නම් සැපත වඩා වර්ධනය වෙත්වා. අවසර උතුම් මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ළඟා කරගෙන පරම නිබ්බාන සෝයෙන් සුවපත් වන්නට හේතු වේවා වාසනාම වේවා කියලා සාදු නමින් අදිස්ථාන කරගන්න. ඒ වගේම ඔබ සෑම සිදු දිනාටම යම් ග්‍රහ දෝෂයක් ග්‍රහ අපලයක් ඒ රාෂ්ට්‍ර අපලයක් නවග්‍රහ අපලයක් තිබෙනවා. සියලු අපල උපද්‍රවයන් හේතු ගණ දුරක්සේ භූමී භූත වේවා අවසන අමාමහ නිවනින්ම සැනසේවා කියලා සාදු නමින් අදිස්ථාන කරගන්න. ඒ වගේම අවසන ඔබ සෑම සිදු දිනාටම පතන්නා වූ භූමියට පැමිණෙවදාරන්නට සියලු ග්‍රහ දෝෂ ග්‍රහ බන්ධනේ රාෂ්ට්‍ර අපල නවග්‍රහ අපල වලින් නිදහස් වන්නට මේ විහාරස්ථානයේ පාලන විහාරාධිපති මාගේ ශිෂ්‍ය රත්නයක් වන බද්දේගම ධම්මරේවත නායක හාමුදුරුවන්ට මේ පින්පෙත් අනුමෝදන් වෙලා චිරාත් කාලයක් මේ ශාසනය ඒ කාලවල කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ ස්වාමීන් වහන්සේ පින්බර චරිතයක් ලෙස මේ ලෝකයට බිහි කළ ඒ පින්බර බුදුරම්මට හැදු වැඩුවේ පින්බර බුතාටට සියලු ඥාතිවරුන්ට ආයුෂේ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව කියන පංච විද සම්පත්තිය ලබා කර ගන්නට හේතු වාසනා වේවා. මේ පින්බිමේ වැඩ වාසයේ කොට අපවත් වේවදාල සියලු නායක හාමුදුරුවන් වහන්සේලාට මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා කියන උතුම් චේතනාවෙන් මිලදී ඇත්තන්ට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින්පෙත් අපි අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් ඕ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මේ උතුම් ධර්ම දේශනාවේ අනුග්‍රහදායකත්වයෙන් මා සිතන පරිදි අපේ පින්වත් ධම්මරේවත ලොකු ස්වාමීන් වහන්සේගෙන් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින්බර ස්ථානයේ වඩා වර්ධනය කරන්නට තව තවත් මේ ස්ථානයේ ඒකාලෝක කරන්නට අද මේ පින්වීමට රාහුල මාතාව එහෙමත් නැත්නම් යසෝදරා මාතාව වැඩම කොට වඩා නිවන්නට හේතු වාසනා වේවා. තව තවත් මේ ශාසනික
සේවාව ඉෂ්ට සිද්ධ කරන්නට ඒ පින්වත් ස්වාමීන් වහන්සේට ඔබ සෑම සුජනාගේම ශක්තිය ධෛර්ය වාසනාව ලබා ගන්නට හේතු වේවා වාසනාම වේවා කියන උතුම් චේතනාව පෙරදරි කරගෙන දහම් දේශනාව අවසන් දහම් පඬුරු පූජා කරන්නට හේතු වාසනාව වූවා ඒ දහම් පඬුරු පූජා කිරීමේ ආනිසංස ඔබ සෑම සියලු දෙනාගේ නමින් නිදන ප්‍රාප්ත වූ සියලු ඥාතීන්ට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට හේතු වේවා වාසනාම වේවා කියන උතුම් චේතනාව පෙරදරි කරගෙන ඔය ආකාරයට වන්දනා කරගෙන මහා සංඝ රත්නය ආශිර්වාද දාතා සද්ධායනා කරනවා අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජ